ආයුබෝවන් සුබ දවසක් හැම දිනාටම. මම අද කතා කරන්න හිතුවා මේ ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එකේ තියෙන මේ ඇෆිලියේට් එහෙම නැත්නම් මේ රෙෆරල් කියන කාරණාව ගැන. එතකොට දැන් ඔයාලා දැකලත් ඇති මේ Facebook එකේම සමහර අයට බයිනවා රෙෆරල් හිඟන්නෝ කියනවා එක එක වචන කියලා බයිනවා. හැබැයි මම නම් දැකලා තියෙන මේ 99%ක්ම මේ බයින අය ඔයගොල්ලෝ දන්නවනේ මේ සල්ලි වලට ට්‍රේඩින් කෝස් කරන සෙට් එකක් ඉන්නවනේ. හරිද? එතකොට ඒ කෝස් කරන අයයි එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ළඟ ඉන්න අය තමයි ඔය ගොඩක්ම ඔය රෙෆරල් කරන කට්ටියට බනින්නේ. හරිද? එතකොට අපි බලමු මුලින්ම මොකක්ද මේ රෙෆරල් කියලා කියන්නේ කියලා. ඊට පස්සේ අපිට පැහැදිලි කරගන්න පුළුවන් ඇයි මෙච්චර මේ රෙෆරල් කරන කට්ටියට බනින්නේ කියලා. හරිද? එතකොට සරලව කිව්වොත් මේ රෙෆරල් කියලා කියන්නේ යම්කිසි ආයතනයකට ඔයා ගනුදෙනු කරුවෙක්ව හඳුන්වලා දුන්නාට පස්සේ ඒ ආයතනය විසින් ඔයාට යම්කිසි කොමිස් මුදලක් ගෙවනවා. ඒකට තමයි රෙෆරල් ඉන්කම් එක කියලා කියන්නේ. හරිද? එතකොට මේ කොමිස් මුදල ඔයාට ගෙවන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ ඒ ආයතනයේ තියෙන බිස්නස් මොඩල් එක මත තමයි ඒක තීරණය වෙන්නේ. හරිද? එතකොට උදාහරණයක් විදිහට අපි කිව්වොත් දැන් ඔයාලා දන්න මේ ගැම්බලින් සයිට් තියෙනවනේ මේ ඩෙරිව් වගේ. එතකොට උදාහරණයක් විදිහට අපි ඩෙරිව් එක ගත්තොත් මේ සයිට් එකේ රෙෆරල් කමිෂන් එක ගෙවන්නේ අපි අරන් ගිය ගනුදෙනු කරුවගේ ලොස් එකෙන් 130ක්. හරිද? ඒ කියන්නේ ඒ ආයතනයේ ලාභයක් ලැබුවොත් විතරයි මේ කමිෂන් එක ඔයාට ගෙවන්නේ. දැන් මම මේ කියන්නේ මේ ඩෙරිව් කියන එකේ ඒගොල්ලන්ගේ තියෙනවා ඒගොල්ලන්ගේ මාකට්ස් කීපයක් ඒගොල්ලෝ හදලා වොලටිලිටි ඉන්ඩෙක්ස් කියලා. එතකොට ඒ වගේ තියෙන ඔප්ෂන් වලින් ඒ සයිට් එකේම දාලා දිනවා කොහොමද කමිෂන් ගෙවන්නේ කියලා. මම මේ කියන එක බොරුවක් නෙමෙයි. එතකොට යම්කිසි අවස්ථාවක ඔයාගේ රෙෆරල් එකෙන් ඔයා අරන් ගිය පුද්ගලයා ප්‍රොෆිට් කරොත් ඔයාට 7.5ක්වත් හම්බ වෙන්නේ. හැබැයි ඒක නා ලොස් වුණොත් එහෙම ඔයාට ඒ ලොස් එකෙන් 130ක් ගෙවනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් තර්කයක් ගේන්න පුළුවන් මේකේ මේ forex trade කරන්න පුළුවන් මෙහෙම කියලා. ඇත්තටම ඕක ඇවිල්ලා මෙහෙම දෙයක් තියෙන්නේ. forex trade කරන්න නෙමෙයි ඇත්තටම මේ platform එක තියෙන්නේ. forex trading කියන option එක ගෙනාවට පස්සේ ඒ අදාළ business name එක ඔයාට ඒ කියන්නේ ඔයාගේ නම් ඒ ආයතනය ඔයාට පුළුවන් මේක regulated company එකක් කියලා පෙන්නන්න. හරිද? දැන් ඒකේ ට්‍රේඩ් කරපු එක්කෙනෙක් දන්නවා කොහොමද මේකේ තියෙන ස්ප්‍රෙඩ් එක කියලා. ඇත්තටම මිනිස්සෙක් ඕකේ forex trading කරන්න යන්නේ නැහැ. ඒ තියෙන ස්ප්‍රෙඩ් එකත් එක ඇත්තටම මේගොල්ලන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය තියෙන්නේ එතන forex trade කරන්න දෙන එක නෙමෙයි. ඒගොල්ලෝ ලොකු ස්ප්‍රෙඩ් එකක් තියලා තියෙනෙත් ඒකයි. ඒගොල්ලන්ට එතන කමිෂන් එකනවා. ඒගොල්ලෝ ඒක එහෙම මේ LP කෙනෙක්ට කනෙක්ට් කරලා රන් කරත් හැබැයි ඒගොල්ලන්ගේ ප්‍රධානම අරමුණ තමයි මේ ඒගොල්ලන්ගේම ඇතුළේ තියෙන ඉන්ටර්නල් ඇල්ගොරිතම්ස් ටික රන් කරලා ඒකෙන් ප්‍රොෆිට් එක ගන්න එක තමයි ඒගොල්ලන්ගේ අරමුණ. එතකොට ඒකට රෙගියුලේෂන් පෙන්වන්න පුළුවන් අපිට ඔය ලෝකේ තියෙන හොඳම රෙගියුලේෂන් අරගෙන පෙන්වන්න පුළුවන් forex trading වල. හැබැයි ඒ රෙගියුලේෂන් දීලා තියෙනවා කියලා පෙන්වන කිසිම රටක ඔය volatility index වලින් කරන ඔය gambling game ටික කරන්න බෑ. ඒක තහනම්. පොඩ්ඩක් ඔයාලා බලන්න මම කියන බොරුද කියලා. ඊළඟට අපි forex broker ආයතන ගැන බැලුවොත් එහෙම ඒගොල්ලන්ගේ referral commissions කියවන්නේ volume base. ඒ කියන්නේ ඔයා forex trading කරන කෙනෙක් නම් ඔයා දැන්ටමත් දන්නවා ඔයා ට්‍රේඩ් එකක් ගත්තාම ඒකේ වොලියුම් එකට එහෙම නැත්නම් ලොට් සයිස් එකේ හැටියට ඔයාගේ බ්‍රෝකර් ආයතන යම්කිසි කොමිස් මුදලක් ලබා ගන්නවා කියලා ඔයා දන්නවා. එහෙම නැත්නම් ඔයා දාන ට්‍රේඩ් එකේ ස්ප්‍රෙඩ් එකෙන් ඒගොල්ලෝ ආදායමක් ගන්නවා කියලා ඔයා දන්නවා. ඒ කියන්නේ ගැනුම් මිලයි විකුණුම් මිලයි අතර තියෙන පරතරයෙන් ඒගොල්ලෝ ලාභයක් ගන්නවා. එතකොට ඔයාගෙන් මේ අය කරන කොමිස් මුදල තමයි මේ බ්‍රෝකර් ආයතනයේ තියෙන ආදායම. හරි. දැන් ඔයාලා හිතන්න පුළුවන් අපි මොකටද මේ බ්‍රෝකර් කෙනෙක් කරා යන්නේ? අපිට කෙලින්ම මාකට් එකට ගිහලා ට්‍රේඩ් කරන්න පුළුවන්. ඇයි අපි මොකටද මේ බ්‍රෝකර්ස්ලාට කමිෂන් ගෙවන්නේ? අන්න එහෙම හිතන්න පුළුවන්. ඇත්තම කතාව තමයි අපිට බ්‍රෝකර් කෙනෙක් නැතුව ට්‍රේඩ් කරන්න බෑ. එහෙම බ්‍රෝකර් කෙනෙක් නැතුව ඔයා ට්‍රේඩ් කරන්න නම් ඔයාලා ඩිරෙක්ට් මාකට් ඇක්සස් තියෙන්න ඕන. DMA තියෙන්න ඕන. හරිද? එතකොට ඒ ෆැසිලිටි එක අරගෙන ඒ විදිහට කරන්න නම් ඔයා ගාව අඩුම ඩොලර් ලක්ෂ 2ක්වත් තියෙන්න ඕන. එතකොට මේ CFD එහෙම නැත්නම් contract for difference කියන එක මේ ඔප්ෂන් එක දෙන්නේ අපිට forex brokersලා. ඒතර මේගොල්ලෝ ලොකු සේවයක් කරනවා සාමාන්‍ය මුදලක් අපිට ඒ කියන්නේ සාමාන්‍ය මුදලක් තියෙන මිනිස්සෙක්ට මේ මාකට් එකට එන්න වෙලා ට්‍රේඩ් එකක් දාලා අපිට යම්කිසි මුදලක් හොයාගන්න ඒගොල්ලෝ අපිට දෙන්නේ උදව්වක්. හැබැයි ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලෝ බිස්නස් එක ගන්න කරන්නේ ඒගොල්ලෝ ලාභයක් ගන්න තමයි කරන්නේ. ඒතර අපි දැනගන්න ඕන මේක හරි විදියට පාවිච්චි කරලා දැන් මේගොල්ලෝ ලොකුට ලිවරේජ් දෙනවා. ඉතින් අපි ඒවට එම් දෙන්නේ නැතුව අපි මොලේ කල්පනා කරලා හරි ගානක් හොයාගෙන අපි මේක තණ්හාව
අඩු කරගෙන අපි ගේමක් ගහලා අයින් වෙන එක තමයි හරිද. එතකොට අපිට ආදරයට නෙමෙයි කවුරු කිසිම දෙයක් කරන්නේ. ඒත් අපි ඒක දැනගෙන මොලේ පාවිච්චි කරලා තමයි මෙතනදී වැඩ කරන්න ඕනේ. එතකොට මේ බ්‍රෝකර් ආයතන අපෙන් ලබා ගන්න කොමිස් මුදලින් තමයි, ඒ කියන්නේ මේ ට්‍රේඩ් කරන එකෙන් ගන්න කොමිස් මුදලින් තමයි මේ රිෆරල් කරන අයට කොමිස් මුදලක් ලබා දෙන්නේ. එහෙම නැතුව මේ ට්‍රේඩ් කරන කෙනාගෙන් වෙනම ගාණක් තවත් අඩු කරගෙන එහෙම දෙන එකක් නෙමෙයි. ඒ කෙනා බ්‍රෝකර් ආයතනයේ ඩිරෙක්ට් ගිහලා සයිට් එකකින් account එකක් හදාගෙන ට්‍රේඩ් කරත් එකයි. එහෙම නැත්නම් රිෆරල් කරන කෙනෙක්ගේ link එකෙන් හදාගෙන ගිහිල්ලා කළත් එකයි. කොහොම කළත් ඒ බ්‍රෝකර් ගන්න ගාණ ගන්නවා. එතකොට ඒ ට්‍රේඩ් කරන කෙනාට කිසිම වෙනසක් වෙලා නැහැ. හරිද? එතකොට අනිත් විශේෂම කාරණා තමයි මේක වැරදි අවබෝධයක් තියෙනවා. දැන් මෙතන මේක අර පිරමීඩ ජාවාරම් වල වගේ පුද්ගලයන් බඳවා ගැනීම මත පැවතිලා පල්ලෙහා ඉඳන් එන පුද්ගලයෝ නැවතුනොත් එහෙම මේක සම්පූර්ණයෙන්ම කඩන් ගන්න එකක් කියලා හිතන්න පුළුවන්. එතකොට මේක එහෙම එකක් නෙමෙයි. මේකෙදි මේ ඇෆිලියේට් කියලා කියන එක මේක මේ ඇවිල්ලා මේ බිස්නස් එකේ මේ කම්පැනි වල තියෙන එක මාකටින් මෙතඩ් එකක් විතරයි. එතකොට දැන් සාමාන්‍ය ජාවාරම් ඔය යන ඒ වගේ ඔය පිරමීඩ වල තියෙන ඒ වගේ ඩිරෙක්ට් ගිහිල්ලා උඩින් එකතු වෙන්න බෑ. කාගේ හරි ලින්ක් එකක් ඇතුළෙන්ම තමයි යන්න පුළුවන්. එහෙම නැතුව ඔය උඩින් ගිහිල්ලා එකතු වෙන්න බෑ. එතකොට මේක මේගොල්ලන්ට රෙෆරල් තිබ්බත් එකයි නැතත් එකයි මේ කම්පැනි එක කොහොමද දුවනවා. එතකොට මේක මේ ඒගොල්ලන්ට බිස්නස් එකක් ගේන තව එක්කෙනෙක් ඉන්නවනේ. ඒ කෙනාව දිරිමත් කරන්න ඒගොල්ලන්ට එතකොට දිරිමත් කරනකොට තවත් බිස්නස් එනවා නේද? එතකොට ඒක මාකටිං වලට තියෙන එක ටූල් එකක් විතරයි මේ රෙෆරල් කියන එක. ඔය forex trading හරි ඔය තියෙන brokers ලගේ ඒක එක මෙතඩ් එකක් විතර. මොකද ඔය brokers ලගේ විතරක් නෙමෙයිනේ. trading වල විතරක් නෙමෙයි. තව තියෙන ලෝකේ තියෙන අනිත් sites වල මේ affiliate කියන concept එක තියෙනවා. එතකොට මේ referral commission එක ගෙවන්නේ මෙන්න මේ විදිහට customer ගෙන් වෙනම වැඩිපුරක් ගාණක් කපාගෙනවත් එහෙම මුකුත් කරලා නෙමෙයි. කොහොමත් broker ගන්න කොටස, ඒ කියන්නේ brokerගේ ආදායමෙන් කොටසක් තමයි referral කරන කෙනාට ගෙවන්නේ. හැබැයි ඔයාලා දැනගන්න ඕන තව දෙයක් තියෙනවා. මේ forex trading කියන field එකෙත් මේ forex brokers ලගේ අර මම කලින් කිව්ව විදිහේ බ්‍රෝකර්ස්ලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කස්ටමර්ගේ ලොස් එකෙන් ගෙවන, ඒ කියන්නේ P&L ඩීල් කියලා කියනවා P එකට. එතකොට එහෙම තියෙන බ්‍රෝකර්ස්ලා තින්න පුළුවන්. පොඩ්ඩක් ඔයගලන්ට ඒක ගැන තේරුම් ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවනේ දැන් මම කලින් කිව්ව විදිහට බ්‍රෝකර් කෙනෙක් ආදායම ගන්න එක්ක කමිෂන් එකෙන් එහෙම නැත්නම් ස්ප්‍රෙඩ් එකෙන්. එතකොට ඔය ගන්න කමිෂන් එකටත් වඩා බෙනිෆිට් එකක් දෙනවා නම් අර ඇෆිලියේට් කරන කෙනාට එහෙම නැත්නම් ඔය රෙෆරල් කරන කෙනාට ඔයා ටුට්ටක් කල්පනා කරලා බලන්න මේ කොහොමද මෙයා මේක ගෙවන්නේ. අන්නේ දේ පොඩ්ඩක් ඔයා ඔළුවෙන් හොඳට හිතලා බලන්න. එතකොට ඔයාට මම රෙකමන්ඩ් කරන හොඳම දේ තමයි සාමාන්‍යයෙන් බ්‍රෝකර් කෙනෙක් තෝරගද්දී හොඳට රෙගියුලේෂන් කීපයක් තියෙන මල්ටි රෙගියුලේටඩ් බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න කියලා තමයි මට කියන්න පුළුවන්. මොකද එහෙම රෙගියුලේෂන් එකක් තියෙද්දි එහෙම කියන්නේ ඒගොල්ලන්ව ආයතන කීපයකින් නියාමනය කරලා තියෙද්දි ඒගොල්ලන්ට ඒ දාන සෙල්ලම් දාන්න බෑ. මොකද කස්ටමර්ලව ලොස් කරලා එහෙම ඇබ්නෝමල් විදියට මේ ඔය බෙනිෆිට් දීලා ඒ වගේ සෙල්ලම් දාන්න බෑ රෙගියුලේට් කරපු බ්‍රෝකර් කෙනෙක්ට. මොකද ඒගොල්ලන්ගේ ලයිසන් එක අනිවාර්යෙන් කැන්සල් වෙනවා. එතකොට මේ දාන තරමක් සෙල්ලම් දාන්නේ මේ කිසිම තැනකින් නියාමනය වුණ නැති ෆේක් බ්‍රෝකර් කම්පැනි තමයි. ඒගොල්ලෝ එක එක කාලෙට එක එක නම් වලින් එනවා. එක එක පුද්ගලයා තනි පුද්ගලයා එක එක නම් වලින් එන්න පුළුවන්. එතකොට ඕකේ තියෙනවා මේ white label solution කියලා. එතකොට ඔය සර්විස් එක දෙන තැන් වලින් මේගොල්ලෝ කරන්නේ තමන්ගේ ලෝගෝ එකක්, තමන්ගේ ඔය පරණ කොහෙන් හරි ගන්න පුළුවන් ඔක්ෂන් වලින් ඔය අවුරුදු ගාන පරණ ඩොමේන් එකක් අරගෙන අර නමින් ලෝගෝ එකක් දාලා ලස්සනට මේව කරලා අලුතෙන් බ්‍රෝකරේජ් එකක් ආව විදිහට ප්‍රොමෝට් කරනවා. ප්‍රොමෝට් කරලා කාලයක් අරගෙන අර මිනිසුන්ගේ සල්ලි ටික ඇතුළට අරගෙන ගානට බ්‍රෝකර් වහලා පැනලා යනවා. ආයි පැනලා ගිහිල්ලා ආයි තව බ්‍රෝකර් එකක් හදනවා තව නමුකින්. ඕක තමයි ඇත්ත කතාව, මේකේ තියෙන යථාර්ථය. ඒකින්ද කිසිම වෙලාවක රෙගියුලේෂන් එකක් නැති, කිසිම තැනකින් නියාමනය වෙලා නැති බ්‍රෝකර් කෙනෙක්ට සල්ලි දාලා සල්ලි නැති කරගන්න එපා. ලොකු ගේම් යනවා ඔයගොල්ලෝ දන්නේ නැති දේවල් මේ මාකට් එකේ තියෙනවා. හරි, අපි දැන් බලමු ඇයි මේ රිෆරල් කරන කට්ටියට බයින්නේ කියලා. එතකොට දැන් මේ ට්‍රේඩින් ෆීල්ඩ් එකේ ඉන්නෝනේ විවිධ සර්විස් දෙන අය. එතකොට සිග්නල් සර්විස් දෙන කට්ටිය ඉන්නවා. එතකොට ට්‍රේඩින් ක්ලාස් කරන අය ඉන්නවා. මේ වගේ එක සර්විස් දීලා මුදල් හම්බ කරන පිරිසක් මේකේ ඉන්නවා. එතකොට මේකේ එක කොටසක් ඉන්නවා මේ සර්විස් එක දෙන්න මුලින් මුදලක් අය කරලා සර්විස් එක දෙන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ක්ලාස් කරන හරි සිග්නල් දෙන හරි එයා මුදලක් අය කරලා තමයි ඒක දෙන්නේ.
ඒතකොට තවත් කොටසක් ඉන්නවා මේ කොටස කරන්නේ තමන් ට්‍රේඩ් කරන බ්‍රෝකර්ගේ තමන්ගේ ඇෆිලියේට් ලින්ක් එක දීලා මේ ලින්ක් එකේ account එකක් හදන්න කියලා ඒ account එකේ ට්‍රේඩ් කරන්න කියලා ඒකෙන් එන කමිෂන් එක ආදායමක් කරගත්ත පිරිසකුත් ඉන්නවා. එතකොට මේ කොටස් දෙක තමයි මුදලක් අරගෙන මුලින් මුදලක් අරගෙන උගන්නන අයයි එහෙම නැත්නම් සර්විස් එකක් දෙන අයයි මුලින් මුදලක් ගන්න නැතුව අර තමන්ගේ රෙෆරල් ලින්ක් එකකින් තමන්ගේ සේවාදායකයව අරගෙන ඒ කෙනාගෙන් එන කොමිස් මුදලින් ජීවත් වෙන කට්ටියයි මේ දෙපිරිසක් ඉන්නවා. එතකොට මම මෙතනදී කියන්නේ මුදලක් අරගෙන උගන්නන කට්ටිය හරි සර්විස් එකක් දෙන කට්ටිය හොඳ නැහැ කියලාවත් එහෙම නැතුව මේ රෙෆරල් එකකින් කරන කට්ටිය හොඳයි කියලාවත් එහෙම එකක් නෙමෙයි. හරිද? එතකොට ඔයගොල්ලෝ චුට්ටක් හිතලා බලන්න මෙතනදී මේ සේවාව ලබා ගන්න කෙනාට වැඩිපුරම වාසිය තියෙන්නේ කොතනද? වැඩිපුරම වාසිය තියෙන්නේ මුදලක් දෙන්නේ නැතුව අර රෙෆරල් කරන කෙනා ගාවට ගිහලා එයාගෙන් සර්විස් එක ගත්තම අමතරව ගෙවන්න දෙයක්වත් නැහැ. මොකද එයා කොහොමද ට්‍රේඩ් කරද්දී අර බ්‍රෝකර්ට කොහොමද අර කමිෂන් එක කියනවනේ. ඒකෙන් කොටසක්නේ ඔය රෙෆරල් එක කරන මනුස්සයාට ගෙවන්නේ. එතකොට එයාට ලොකු මුදලක් අතර ඉතුරු වෙද්දී අර සල්ලි වලට කෝස් එක කරන කෙනාට ලොකු පාඩුවක් වෙනවා. මොකද එයාට ඉන්න දින ආදායමත් තනිකරම නැති වෙනවා. මොකද අර එයා සල්ලි වලට ගන්න එක මෙයා ෆ්‍රී කරන්නේ. හරිද? ඔන්න ඔය ඔතන තියෙන ගැටුම තමයි මෙන්න මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මම මේ දැන් කියන කාරණාව ගැන පොඩ්ඩක් බුද්ධිමත්ව පොඩ්ඩක් හිමීට හිතලා බලන්න. දැන් මුලින් මුදලක් අරගෙන උගන්වන හරි සර්විස් එකක් දෙන කෙනා හරි ඔයාගේ මුලින් මුදල අරගෙන ඉවරනේ. එතකොට අපි කියමුකෝ මේ ක්ලාස් එකක් ගැන කතා කරා කියලා. මම මේ තැන් කීපයක දැක්ක මේක කතා වෙනවා. මම ඒක හින්දා මේක ගැන කියන්නේ. එහෙම නැතුව කාටවත් මඩක් ගහන්නවත් කවුරුත් ගැන ફોකස් කරලා කතා කරන එකක් නෙමෙයි. එතකොට සමහරු කියනවා මේ අපි සල්ලි වලට උගන්වන එක මේක තමයි හොඳ මේක අරගොල්ලෝ උගන්වන එක වැරදි. මුම් මේ රෙෆරල් හින් ගන්න ඔහොම වචන කීකේ බයිනවා. හරිද? එතකොට තමන් උගන්වන එක අපි මේ ක්ලාස් ගැන කතා කරොත් තමන් උගන්වන එක මෙච්චරටම 100%ක් ෂුවර් නම් හරිද? එච්චරටම විශ්වාසයක් තියෙනවා නම් මං උගන්වන දේ මෙච්චර මේ මගේ ඉගෙන ගන්න හැමෝම මේ වගේ ප්‍රොෆිට් කරනවා කියලා ආත්ම විශ්වාසයක් තමන්ට තියෙනවා නම් ඒ උගන්වන කෙනාට එයා මුලින් මුදලක් අරගෙන ඔයාගෙන් උගන්වන්න මුදලක් අරගෙන ඔයාට උගන්වන්නේ නැහැ නේ. ඒතර ප්‍රොෆිට් උනාම දෙන්න කියලා ඔයාගෙන් සල්ලි අරගෙන උගන්වන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ඇග්‍රීමන්ට් එකක් ගාලා ඔයා ප්‍රොෆිට් වුණොත් විතරයි මම සල්ලි ගන්න. එහෙම මොන හරි දෙයක් කියලා ඇග්‍රීමන්ට් එකක් ගහන්න පුළුවන්. එහෙම කරන්නේ නැහැ. ඇත්ත හේතුව මුලින් මුදල් අරගත්තට පස්සේ අර කෙනා ලොස් වුණත් එකයි ප්‍රොෆිට් වුණත් එකයි Tamanට මුදල ඇවිල්ලා. එතකොට ඔයා නිකන් හිතලා බලන්න දැන් ඇෆිලියේට් කරද්දී මේ රිෆරල් එක කරද්දී මේකෙදි ඔයාගේ ඇෆිලියේට් ලින්ක් එකෙන් හදාගෙන ඔන්න කෙනෙක් කෙනා ඔයාට ඇෆිලියේට් එකක් මේ හදලා තියෙනවා. ඔයාගේ ලින්ක් එකෙන් එක්කෙනෙක් රෙජිස්ටර් වෙලා එනවා $100ක් දාගෙන. එතකොට මේ $100 දාගෙන ආපු එක්කෙනාගෙන් අද දවසේ ඔයාට $10ක රෙෆරල් කමිෂන් එකක් එනවා. එතකොට ඒ කෙනා අදම ලොස් කරගත්තොත් මේ account එක wash out කරගත්තොත් ඔයාට හෙට ඉඳන් කමිෂන් එකක් එනවද? දැන් මම කියවනේ බ්‍රෝකර් කෙනෙක්ගේ ආදායම එන විදිය. ඒ කියන්නේ බ්‍රෝකර් කෙනෙක් ආදායම ගන්න විදියයි ඇෆිලියේට් කරන කට්ටියට ගෙවන විදියයි. එතකොට අර ඔයාගේ ලින්ක් එකෙන් හදාගත්ත මිනිස්සයා අද $100 දාලා ලොස් කරගත්තොත් ඔයාගේ අද දවසේ ආදායම විතරයි එන්නේ. හැබැයි හෙට ඉඳන් 7-5ක්වත් නැහැ. හැබැයි මේ $100ක් දාලා අද දවසේ ඒ ඉන්න මිනිස්සයා අද දවසේ වට $10ක් ආවා නම් හෙට දවසේ ඒ කෙනාගේ account එක $18 අප් වුණොත් එහෙම 18 එයා ඒ account එක ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරගත්තොත් ඔයාට ඒ සමානව එයා lot size එකක් ඒ account එකේ ට්‍රේඩ් කරොත් එහෙම ඔයාට $100ක කමිෂන් එකක් එනවා. එතකොට රෙෆරල් එකේදී තියෙන දේ ඇවිල්ලා ඒ මිනිස්සයා තමන්ගේ සර්විස් එක ගන්න කෙනා හරියට ඒ තමන්ගේ account එක ආරක්ෂා කරගත්තොත් විතරයි අර ඇෆිලියේට් එක එහෙම නැත්නම් ඔය රෙෆරල් කරන කෙනාට ආදායම එන්නේ. ඒතර තමන් වග බලා ගන්න ඕනේ තමන්ගේ ඉන්න ක්ලයන්ට්ව තමන්ගේ රෙෆරල් එකේ ඉන්න මිනිස්සයව ලොස් කරගන්න නැතුව ඒ මිනිස්සයා ප්‍රොෆිට් කරගන්න වග බලා ගන්න ඕනේ. එතන තමයි අර පොඩ්ඩක් හිතලා බලන්න මුදලක් අරගෙන උගන්නන එකේද රිස්ක් එක තියෙන්නේ. එයා සල්ලි අරගෙන ඉවරයි. අර මිනිස්සයා ලොස් වුණත් එක නැතත් එකයි one time payment එක අරන් ඉවරයි. හැබැයි අර රෙෆරල් එකකින් එන මිනිස්සයාගේ අද දවසේම ලොස් වෙලා 7-5ක් වත් නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ 7-5ක්වත් එදා ඉඳන් ඔයාට නෑ. කවුද වැඩිපුරම රිස්ක් එක අරගෙන තියෙන්නේ කියලා ඔයාම පොඩ්ඩක් හිතලා බලන්න. මම ඔයාලට ආයි පාරක් කියනවා මම මේ වීඩියෝ එකෙන් අදහස් කරන්නේ මේ ඇෆිලියේට් එහෙම නැත්නම් මේ රෙෆරල් වලින් සර්විස් එක ලබා දෙන අයගේ සර්විස් එක හොඳයි කියනවත්
එහෙම නැත්නම් මේ මුදලක් අරගෙන සර්විස් එක දෙන අයගේ සර්විස් එක නරකයි කියනවත් එහෙම අදහසකින් නෙමෙයි. මට ඕන උනේ ඔයගොල්ලන්ට මේකේ ඇත්ත පෙන්වන්න. මොකද්ද මේ කොහොමද මේ කමිෂන් නම් වෙන්නේ? කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා ඔයගොල්ලන්ට ඇත්ත පෙන්වන්න තමයි මට මේ වීඩියෝ එක කරන්න අවශ්‍ය වුණේ. එතකොට මේකේ තව පැත්තක් තියෙනවා. ඒ කියන්නේ දැන් ගොඩක් දැන් මේ ගහමරා ගන්න ඕනේ මේ දෙපැත්ත. එතකොට මේ මාකටිං කරන විදිහට දැන් මුදලට සර්විස් එක ලබා දෙන කෙනා මාකට් කරන මේක මාරයි මේමයි ලොස් නෑ මේක ප්‍රොෆිට්ම විතරයි කියලා. ඉතින් ඇත්තම කතාව තමයි ඒ කෙනාට මේ ඔය වන් ටයිම් පේමන්ට් එකක් කරගන්නවට වැඩිය ලාභයි ඇෆිලියේට් එකක් කරන එක. මොකද ඒ පේමන්ට් එක වගේ 10 ගුණයක් හරි මේ මනුස්සයට ආදායමක් ලබන්න පුළුවන්. අර තමන්ගේ සේවාව ලබා ගන්න මනුස්සයා තමන්ගේ ඇෆිලියේට් ලින්ක් එකෙන් සේවාව ලබා ගන්න මනුස්සයා ජීවිත කාලෙම මේ කෙනාගේ සර්විස් එකෙන් ප්‍රොෆිට් කරනවා නම් ඒ ආදායම එන්නේ තමන්ටමනේ. එතකොට ඒ කෙනාට අර වන් ටයිම් පේමන්ට් එකට වැඩිය 100,000 ගුණයක් හම්බ වෙනවා. එතකොට මේකේ ඇත්ත කතාව මේකයි මේ ඇෆිලියේට් කියන්නේ ඇත්තටම හොඳට සල්ලි හොයන්න පුළුවන් මාර්ගයක්. මේක ගොඩක් හොඳ ආදායම් මාර්ගයක් හරියට සර්විස් එකක් දෙන එක. කියන්නේ මේකේ අර පිස්සෝ වගේ ඇෆිලියේට් කරන කට්ටියක් ඉන්නවා. පිස්සෝ වගේ හරියට සර්විස් එකක් දෙන්න තියා ඉන්න පුළුවන්. එතකොට මුදලට කරන අයත් එහෙම ඉන්න පුළුවන්. මුදලට කරන හොඳ උගන්නන අයත් ඉන්න පුළුවන්. සර්විස් එකක් දෙන අය ඉන්න පුළුවන්. එතකොට ඇෆිලියේට් එකේ ඔය වගේ ඒ දෙකම සාපේක්ෂයි. එතකොට මේ ඇෆිලියේට් එකේ තියෙන වැරදි දුර්මත නැති කරන්න තමයි මට මේ වීඩියෝ එක කරන්න ඕන උනේ. ඔයගලන්ට පොඩි දෙයක් කියන්න කවුරුත් නොකියන රහසක්. මේ ඇෆිලියේට් කියන එකෙන් ඇත්තටම ආදායම කොච්චර හොයන්න පුළුවන්ද කිව්වොත් මේ ලංකාවේ ඉන්නවා මාසෙට ඩොලර් 50000ට එහා පැත්තේ ආදායම උපයන අය මේ ඇෆිලියේට් කරලා මේ ට්‍රේඩින් වලින් මේ ෆොරෙක්ස් ට්‍රේඩින් වල ඇෆිලියේට් කරලා මාසෙට ඩොලර් 50000ට එහා පැත්තේ ආදායම ගන්න අය ඉන්නවා මේ ලංකාවේ. ඕක තමයි ඇත්ත කතාව. ඉතින් කවුරුත් ඔයගලන්ට ඔවා කියන්නේ. ඉතින් මම ඉස්සරහට ඔයගලන්ට පොඩි දෙයක් මම ඊළඟ වීඩියෝ එකෙන් මම කියන කතා කරන්න ඔයගලන්ට කවුරුත් දෙන්නේ නැති බෙනිෆිට් එකක් මම හදාගන්න විදිය කියලා දෙන්නම් මේ සම්බන්ධව. කිසිම කෙනෙක් ඔයගලන්ට කියන්නේ නැති රහසක් මම ඊළඟ වීඩියෝ එකේදී කියනවා. channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න notification එක එන්න. ඒ වීඩියෝ එකෙන් මෙච්චර කාලයකට ලංකාවේ කවුරුත් ඔයගලන්ට දුන්නේ නැති බෙනිෆිට් එකක් මම ඔයගලන්ට අරන් දෙනවා. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.